SLMB Tech YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් අදත් පිළිගන්නවා. ඉතින් අද කතා කරන්න යන්නේ cloud storage එක කියන්නේ මොකක්ද කියලා සහ මෙන්න මේ cloud storage වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා නොකර ඉක්මනට යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම අපි බලමු මොකක්ද මෙන්න මේ cloud storage එක කියන්නේ කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ data save කරන්නේ සාමාන්‍ය device එකේ තියෙන physical storage එකේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් internal memory එකේ. එහෙම නැත්නම් SD cards වල නැත්නම් computer hard disk වල වගේම නැත්නම් SSD එකක තමයි අපි අපේ data ෆයිල්ස් සේව් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ෆයිල්ස් ඒ කියන්නේ වීඩියෝ, ෆොටෝස් ඒ වගේම ඩොකියුමන්ට්ස් වගේ දේවල් අපේ ඩිවයිස් එකේ අපි සේව් කරන්නේ නැතුව අපි වෙනත් තැනක තියෙන රිමෝට් සර්වර් එකක සේව් කරන එක තමයි සරලවම කිව්වොත් cloud storage කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් cloud එහෙම නැත්නම් වලාකුළු කිව්වට මෙන්න මේ දේවල් අහසේ වලාකුළු අතරේ පාවිවි තියෙන්නේ නැහැ කොයිම වෙලාවකවත්. ඉතින් මෙන්න මේ data store වෙලා තියෙන්නේ Microsoft ඒ වගේම Google වගේ ගොඩක් ලොකු කම්පැනිස් වල තියෙන data centers ඇතුළේ තියෙන ගොඩක් ලොකු massive physical hard drives වල. ඉතින් දැන් අපි කතා කරමු මෙන්න මේ cloud storage එකක් කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් අපි ඉස්සෙල්ලා කිව්වා වගේම tech ලෝකේ ගොඩක් ලොකු කම්පැනිස් වල එයාලගේම data centers ලෝකේ වටේම අපිට බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ data centers ඇතුලේ අපි ගෙදර පාවිච්චි කරන PC එකකට වඩා 100,000 ගුණයක් ගොඩක් ලොකු servers 24 පුරාම රන් වෙනවා. ඉතින් අපි මොකක් හරි ෆයිල් එකක් ඉන්ටර්නෙට් එක හරහා මෙන්න මේ විදිහට cloud storage service එක අප්ලෝඩ් කරාට පස්සේ මෙන්න මේ ෆයිල්ස් network එක හරහා ගිහිල්ලා අන්න අර ලොකු data centers වල hard drives වල ගිහිල්ලා ස්ටෝර් වෙනවා බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඊට පස්සේ අපිට ඕන වෙලාවට අපිට අපේ account එකේ login information දීලා අපිට පුළුවන් කමක් තියෙනවා ලෝකේ ඕනම තැනක ඉඳලා මෙන්න මේ files කෙලින්ම access කරන්න හරි නැත්නම් අපිට ඕන වෙලාවක download කරගන්න හරි. ඉතින් අපිට මේකට ඕන කරන්නේ internet එක විතරයි. ඉතින් internet තියෙනවා නම් ඔයාලට ලෝකේ ඕනම තැනක ඉඳලා මෙන්න මේ files access කිරීමේ හැකියාව සහ download කිරීමේ හැකියාව හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ සිද්ධිය අපිට පේන්නේ නැති virtual තැනක සිද්ධ වෙන හින්දා තමයි මෙන්න මේකට cloud කියලා නම දාලා තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු මෙන්න මේ cloud storage එකක් use කරන එකෙන් ඔයාලට හම්බෙන වාසි මොනවද කියලා. ඉතින් මේකෙන් හම්බෙන ලොකුම වාසිය තමයි cross devices accessibility කියන එක. ඉතින් ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි අපේ laptop එකෙන් upload කරාම මොකක් හරි ෆයිල් එකක් උදාහරණයක් විදිහට අපි ගමු PDF document එක අපි laptop එක හරහා upload කරාට පස්සේ මෙන්න මේ cloud storage එක ඒක අපේ අනිත් devices වලට ඒ කියන්නේ smartphone එකේ tablet එකේ වගේ අපේ account එකේ save වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. ඉතින් මේක හරහා ඔයා ලෝකේ කොහේ හිටියත් ඔයාට මේ device තුනේ මොන device එක තිබ්බත් ඔයාට පුළුවන් කමක් තියෙනවා මෙන්න මේ account එකට sign in වෙලා access කරන්න. ඒ වගේම මේ ඔක්කොම අපිට sync වෙලා තියෙනවා බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේක හරහා මේ files access කරගන්න ඔයාට එක device එකකට විතරක් සීමා වෙලා ඉන්න ඕනේ නැහැ. ඔයාට ඕන device එකකින් මෙන්න මේ files access කරගැනීමේ හැකියාව තියෙනවා network එක තියෙනවා නම්. ඉතින් මේකෙදි අපිට දෙවෙනියට හම්බ වෙන ලොකුම වාසිය තමයි data backup සහ data security කියන එක. ඉතින් අපි නිකමත හිතුවොත් අපේ computer එක හරි අපේ phone එක හරි සාමාන්‍යයෙන් නැති වුණොත් අපේ storage එකේ save කරලා තියෙන files ඔක්කොම නැති වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු අපේ smartphone එකට හරි computer එකට හරි මොකක් හරි virus එකක් ඇතුළත් වුණොත් මෙයාලට පුළුවන් මෙන්න මේ hard drive එකේ තියෙන ඔක්කොම files ටික delete කරලා remove කරලා දාන්න. ඉතින් මෙන්න මේ cloud එක අපි මොකක් හරි file එකක් upload කරලා තියෙනවා නම් මෙන්න මේ දේවල් වලට එහෙම වෙන්නේ නැහැ. මොකද මෙන්න මේ cloud providers ලා ඒකට data redundancy කියලා system එකක් පාවිච්චි කරනවා. ඉතින් ඔයා මොකක් හරි file එකක් upload කරාට පස්සේ මෙයාලා ඒ file එකේ copies කිහිපයක් අරගෙන එයාලගේ data centers කිහිපයක servers කිහිපයක යාලා රහසිගතව හංගනවා. ඉතින් මෙව්වා ඒ රටේම වෙන්නත් පුළුවන් වෙනත් රටවල වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලට මෙන්න මේ files එහෙම නැත්නම් data ගැන ෆෝන් එක නැති වුණා කියලා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඔයාලට අලුත් ෆෝන් එකක් අරගෙන ඒ account එකෙන් log වෙලා ඔයාලට අදාළ ෆයිල්ස් ටික ඇක්සස් කරගැනීමේ හැකියාව සහ රීස්ටෝර් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට හම්බෙන තවත් ලොකු බෙනිෆිට් එකක් තමයි ෆයිල් ෂෙයාරින් සහ රියල් ටයිම් කොලැබොරේෂන් කියන්නේ. ඉතින් ඔයාලට 5GB එහෙම නැත්නම් 10GB වගේ ලොකු වීඩියෝ ෆයිල් එකක් වගේ මෙන්න මේ cloud storage එක තියෙනවා නම් ඔයාලට කොයිම වෙලාවකවත් ආයෙ ඩවුන්ලෝඩ් කරලා
පෙන්න එකකට දාලා වගේ අය ක්ලයන්ට් එහෙම නැත්නම් යාළුවෙකුට ෂෙයා කරන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ cloud storage එකේ තියෙන වීඩියෝ ෆයිල් එක එහෙම නැත්නම් ඩොකියුමන්ට් එක ඔයාලට පුළුවන් ලින්ක් එකක් හරහා අදාළ ක්ලයන්ට් හරි යාළුවට හරි යවන්න. එතකොට ඒ ක්ලයන්ට් හරි යාළුවා හරි ඒ ලින්ක් එක ක්ලික් කරලා ගියාට පස්සේ අර වීඩියෝ ෆයිල් එක එහෙම නැත්නම් ඩොකියුමන්ට් එක එයාලට ඇක්සස් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මෙන්න මේ ෆයිල්ස් උදාහරණයක් විදිහට ගත්තොත් Google Docs වල වගේ මොකක් හරි ඩොකියුමන්ට් එකක් තියෙනවා නම් අපි ඒක ෂෙයා කරාට පස්සේ එකපාර 3 දිනකට විතර මෙන්න මේ ෆයිල්ස් ඩොකියුමන්ට්ස් එඩිට් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක හරහා රියල් ටයිම් කොලැබරේට් කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ තවත් වාසියක් තමයි අපිට මේක හරහා මුදල් ටිකක් ඉතුරු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේක හරහා ඔයාලට සාමාන්‍යයෙන් ෆ්‍රී ස්ටෝරේජ් ලිමිට් එකක් දෙනවා. හැබැයි ඔයාලට පුළුවන් මේක monthly හරි annually හරි subscription ක්‍රමයකට ගිහිල්ලා ඔයාලට මෙන්න මේකේ ස්ටෝරේජ් එක අප්ඩේට් කරගන්න. සාමාන්‍යයෙන් 1 TB 2 TB එහෙම නැත්නම් 5 TB උනත් ඔයාලට මෙන්න මේ විදිහට අප්ඩේට් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේකත් එක්ක ඔයාලට hard drive එකක් වෙනම මිලදී ගන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මෙන්න මේකේ මේ වගේ ස්ටෝරේජ් ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට ෆයිල් සේව් කරන්න. ඉතින් මේක හරහා data crash වෙන්න තියෙන අවදානම ගොඩක් අඩුයි. මොකද සාමාන්‍යයෙන් අපි දන්නවා hard drive එකක් වගේ ගත්තොත් ඒක කැඩුනොත් ඒකේ data අපිට recover කරගන්න තියෙන chance එක ගොඩක් අඩුයි. හැබැයි මෙන්න මේ cloud storage එක ඔයා මොකක් හරි දෙයක් store කරලා තියෙනවා නම් ඒක හරහා අපිට data ඕන වෙලාවක access කරගන්න පුළුවන්. කොයිම වෙලාවකවත් crash වෙනවා අපිට බලා ගන්න පුළුවන් කමක් හම්බෙන්නේ නැහැ. ඉතින් මේකෙදි අපිට අවශ්‍යයක් විදිහට බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙන්නේ ඔයාට සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් නැති අවස්ථාවක. එහෙම නැත්නම් අපි ඔෆ්ලයින් ඉන්න වෙලාවක අපිට කොයිම වෙලාවකවත් මෙන්න මේ cloud storage එකේ තියෙන මෙන්න මේ files access කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මොකද මෙන්න මේ files download කරන්න හරි access කරන්න හරි අපිට අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ files අපි හිතමු ගොඩක් ලොකු ෆයිල් එකක් ඔයා මෙන්න මේ cloud storage එකට upload කරනවා නම් මෙන්න මේ cloud storage එකේ upload කරාට පස්සේ අය අපි download කරගද්දි ගොඩක් හොඳ stable network එකක් තියෙන්න ඕනේ. වගේම ගොඩක් හොඳ fast network එකක් තියෙන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ ෆයිල් සයිස් එකට අදාළව ඩේටාත් අපි ළඟ තියෙන්න ඕනේ. ඉතින් මේක අපිට තව අවශ්‍යයක් විදිහට ගන්න පුළුවන් අපේ සිකියුරිටි එක. ඉතින් එක්තරා විදිහකට මේකේ පොඩි රිස්ක් එකක් තියෙනවා. අපේ account password strong විදිහට මේකට දාලා නැත්තම් ඉතින් මේකත් එක්ක මොකක් හරි threat එකක් ඇවිල්ලා අපේ password හොරකම් කරොත් ඒ අදාළ මේ password හොරකම් කරන කෙනාට පුළුවන් ඔයාගේ personal data වලට මෙන්න මේ cloud storage එක හරහා access ගන්න. ඉතින් ඒක නිසා ඔයාලා මෙන්න මේ cloud storage එක පාවිච්චි කරනවා නම් මේකට account එකක් හදනවා නම් අනිවාර්යයෙන්ම two factor authentication වගේම ගොඩක් හොඳ strong password එකක් දාන එක අනිවාර්යයි. ඉතින් ඒ වගේම තව පොඩි අවශ්‍යයක් තමයි මෙන්න මේකේ subscription cost එක. ඉතින් මේකෙදි අපිට terabyte ගානක storage එකක් ගත්තොත් අපිට life time monthly හරි annually හරි අපිට මුදල් ගෙව ඉන්න සිද්ධ වෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් hard drive එකක් වගේ ගත්තොත් මේක one time purchase එකක්. ඒ කියන්නේ අපි මේක hard drive එක ගන්නකම් විතරයි අපි මුදල් වියදම් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට කිසිම මුදලක් වියදම් වෙන්නේ නැහැ. හැබැයි මෙතනදී ඔයාලට data cost එක වගේම මෙතනදී මෙන්න මේ files store කරන්න terabyte ගානක් use කරලා තියෙනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම life time මෙන්න මේ storage එකට pay කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ cloud storage experience කරන්න ඕන නම් ඔයාලට පුළුවන් ඔයාලා හැමෝම දන්න Google හරි නැත්නම් Microsoft ලගේ හරි cloud service එක පාවිච්චි කරන්න. ඉතින් Google ලගේ නම් Google Drive කියලා එයාලගේ cloud storage එකක් තියෙනවා. වගේම Microsoft වලටත් එයාලගේම OneDrive කියලා cloud storage එකක් බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. ඉතින් මේ වගේ පොඩි data limit එකක් කියලා free දීලා තියෙනවා. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් Google ලගේ Drive එක වගේ access කරනවා නම් ඔයාලට 15 GB වෙනකන් free ඔයාලට බලා ගන්න පුළුවන් කමක් හම්බ වෙනවා. ඉතින් එතනින් එහාට storage එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම subscription model එකට තමයි ඔයාලට ගන්න හම්බ වෙන්නේ. හැබැයි ඔයාලට Terabox වගේ cloud storage එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ free plan එකේදී අපි අප්ලෝඩ් කරාට ඩවුන්ලෝඩ් කරද්දී නම් ගොඩක් අඩු ස්පීඩ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඔයාලට free 1 TB වෙනකන් මෙයාලා ස්ටෝරේජ් පාසුකම දීලා තියෙනවා. අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ මොනවද මේ cloud storage කියන්නේ වගේම මේ cloud storage වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම like කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉතින් ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.
ඒ වගේම SLMB Tech YouTube channel එක subscribe කරන්න, ඔයාලගේ යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා. මගේ අනිත් social media වලත් like කරන්න, follow කරන්න අමතක කරන්න එපා. ඊළඟ SLMB Tech review එකෙන් ඉක්මනටම හම්බෙමු.